හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එක අඩුවේ අපේ දෙවනි ට්‍රැවල් එක. අපි මේ අද කොහෙද යන්නේ කියලා බලමු. හැබැයි ඊට කලින් ඔයාලට පෙන්නන්න ඕන මෙහි කාලගුණය නම් චුට්ටක් හොඳටම වහිනවා. හැබැයි ඒත් අපි අනිවාර්යෙන්ම යනවා. ඉතින් බලමු ගිහිල්ලා. ඉතින් අද අපි යන්නේ කොහෙද? මොන වගේ පාටක් තියෙන තැනකටද කියලා ඔයාලට බලන්න පුළුවන්. ඔයාලා එන්න ඊළඟට අපි පෙන්නන්නම් අපි කොහාටද යන්නේ කියලා. ඊට කලින් ඔයාලා ඉතින් ඔන්න අපි දෙන්නම ලේස්ති වෙලා ඉවර වෙලා දැන් ඔන්න එළියට බැස්ස. ඉතින් දැන් අපි හදන්නේ ලිෆ්ට් එකෙන් පල්ලෙහාට ගිහිල්ලා සුපුරුදු පරිදි අපේ වාහනේම අපේ ගමන ආරම්භ කරන්න. ඉතින් එහෙනම් ඉතින් ඔයාලත් වීඩියෝ එකෙන් වෙන්නකෝ අපි මේ කොහෙද යන්නේ කියලා බලන්න. ඊට කලින් ඉතින් මම ඔයාලට කියන්නම් අපි යන්නේ මෙහි කොරියන් වල මේ දවස්වල හරීම වයිරල් විදියට හැමෝම වීඩියෝ කරන ලස්සන ප්ලේස් එකකට තමයි යන්නේ. ඉතින් එහෙනම් ඔන්න ඔයාලත් වීඩියෝ එකෙන් එන්නකෝ අපිත් එක්ක ඒ තැනට යන්න. මම පෙර දිනකදී යුවතියක් සහ සිටි තැනක් නැත ගැටුණා. ඉතින් අනේ මම මේ ඔයාලට පෙන්නන්නේ මම හරිම ආසයි මේ පරිසරයට. මේ ඉතින් මට හිතුණා ඔයාලට ඒ වීඩියෝ ක්ලිප් එකක් පෙන්නන්න. මම එළියට බැස්සත් මං හරිම ආස මෙහි රටේ මෙන්න මේ තියෙන කඳු වලට මේ පරිසරයට මම මාරම ආසයි. ඉතින් මට හිතුණා ඒකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගන්න. ඉතින් ඒකත් අරගෙන මට හිතුණා ඔයාලට පෙන්නන්න හරිම ලස්සන view එකක්. ඔයාලත් බලන්න ගේ view එක ලස්සනයිද කියලා. ඉතින් අපි ඔන්න ඒ ප්ලේස් එකට ආවා. මේක නමෙන් කිව්වොත් හැපි චියොන් කියන මේකට කියන්නේ ඒ නමින් තමයි. ඉතින් අපි ඒ ගාඩන් එකට ආවා. දැන් අපි පොඩ්ඩක් අර ලාවට මේ වැස්සත් එක්ක තියෙන නිසා අපි ඉක්මනටම ඉස්සරහට ගිහින් බලමු මොනවාද අපිට බලන්න තියෙන්නේ කියලා. අපි බලන්න ආපු ප්ලේස් එකෙන් කොටසක් තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ. එතන හරිම ලස්සනයි. හරිම මේ කියන්න තේරෙන්නේ නැහැ ඒ තරමට ඒ යායත් එක්කම තියෙනකොට හරිම ලස්සනට පේනවා. ඉතින් මෙතන මේ එක කොටසක්. ඊට පස්සේ අපි දැන් යන්නේ තවත් කොටසකට. ඉතින් මේ කොරියන් වල ලස්සනම දවස් තමයි මේ තියෙන්නේ. මල් මේ වගේ තවත් ලස්සන ගාඩන් ගොඩක් තියෙනවා. අපි බලමු මේ පැත්තටත් ගිහිල්ලා මේ පැත්තේ ලස්සන මොන වගේද කියලා. ඉතින් මං කිව්වනේ තවත් ලස්සන කොටසකට අපි යනවා කියලා. ඔය ගාඩන් එකේ තවත් පැත්තක් තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවනේ මෙතන මේ තනකොළ జాතියක් තමයි තියෙන්නේ. මමත් ෆස්ට් ටයිම් නිසා මමත් අල්ලලම බලමු මොනවද මේ කියලා. හරිම ලස්සන නිසා. ඉතින් මේ
ඔන්න විදිහට තමයි ඒ ගාඩන් එක බලලා ඉවර වෙලා අපිට පොඩි බඩගින්නකුත් ආවා. ඊට පස්සේ අපි ගියා ඒ ළඟම තිබුණ මෙන්න මේ වගේ ෂොප්ස් ටිකක්. ඉතින් එක එක කෑම වර්ග තියෙන්නේ. අපිට ඉතින් බඩගින්නත් ආපු නිසා අපි කන්න මොනා හරි ඉතින් බල මොනවද කන්නේ කියලා හිත ඒ ටිකේ ඇවිද්දා. ඒ අතරේ ඉතින් අපිට කන්න කෑම එකක් හම්බුණා. ඒ කියන්නේ අපි මීට කලින් මේවා කාලා තියෙනවා. මට නම් නම නම් හරියට මතක නැහැ. ඒකට කියන නම. හැබැයි ඒක මාරම රසයි. ඒක ඇතුලේ තියෙන්නේ චිකන් සොසේජස් එකක්. ඒකේ වටේ කවර් කරලා තියෙන්නේ ඇත්තටම මාරම රහයි ඒක. ඉතින් අපි ඒන් දෙහෙකුත් අරගෙන චුට්ටක් මහන්සිය නිවා ගන්න අපි ඒ අසලම තියෙන තැනක ගිහින් වාඩි වෙලා ඉතින් අපි අපේ කෑම එක අනුභව කරන වෙලාව තමයි දැන් ඔයාලට මේ බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට එතන අපි ගාඩන් එකේ ඇවිදලා ඊට පස්සේ කෑම එකත් අපි අරගෙන මේ අපේ බඩගින්න නිවා ගන්න ඔන්න අපේ වාඩි වෙලා ඉතින් නිදහසේ පොඩි චැට් එකකුත් දාගෙන අපි දෙන්න ඉතින් අපේ කෑම එක අනුභව කරන අවස්ථාව තමයි ඔයාලට ඔය පේන්නේ. ඉතින් ඊළඟට අපි බලමු ඊළඟට ගාඩන් එකේ ඉතිරි කොටසේ අපි ඒ ප්ලේස් එකේ ඇවිදලම මොකද කරන්න කියලා බලමු නේද? මෙතනදී නම් ඉතින් අපි අමතක කරේ නැහැ. මොකද කවදා හරි ඉතින් අපිට ස්ටෝරියක් විදියට මේ දේවල් තමයි අපිට කවදා හරි දකින්න හම්බ වෙන්නේ. ඉතින් අපි මෙතනදී අපි ෆොටෝ එකක් ගන්න අමතක කරෙත් නැහැ. ෆොටෝ එක ගහලා ඊට පස්සේ පොඩි වීඩියෝ ක්ලිප් ටිකකුත් අරගෙන ඉතින් එතනේ සුන්දර මතකය හැමදාටමත් අපිට දකින්න පුළුවන් වෙන්න මතකේ තියෙන්න ඕන නිසා අපි ලස්සන වීඩියෝ ටිකක් ගත්තා.
ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට තමයි අද දවසේ අපේ මේ ලස්සන vlog එක ඔයාලත් එක්ක share කරගත්තේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සන flowers garden තැනින් තැන ඒ place එකේ තිබුණා. ඉතින් අපි ඒවත් බලලා දෙන්නත් එක්ක ඉතින් අද දවසේ අපි ගොඩක් ඇවිද්දා, කෑවා. ඉතින් මේ හැමදේම කරපු නිසා ඊළඟට දැන් ඉතින් අපිට ගෙදර යන්නත් වෙලාව හරි කියලා හිතිච්ච නිසා අපි ඉතින් ඒ ටිකේ ඇවිදලා කරලා ඉතින් අපි ගෙදර යන්න පිටත් වෙන්න තමයි හැදුවේ. එහෙනම් ඉතින් අද දවසේ අපේ ලස්සන පොඩි vlog එක ඉවරයි. ඔයාලා අපේ vlog එක ලස්සන නම් අනිවාර්යෙන් comment එකකුත් දාන්න. ඉතින් ආයෙත් තවත් ලස්සන vlog එකකින් එන්නම්, ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්නකෝ. මඩවතුණු තැන අමතක වුණ හදවත හිරි වැටුණා. අයෙක් මුණ ගැසුණා නුඹේ කිහඬ මට ඇසුණා. ඒ ලෝක ධර්ම දෙයක් හටගත්තා ඒ දෙය නැසුණා. ඒ විදිහට සීමාවේ අනෙක් නුඹේ ඔබද තුලාවේ මම අද හිනාවේ. ඔබ අද කොහෙවත් මම කොහෙවත් බව සිහියුනේ. හුලඟ තාම එහෙමමයි ගහකොළ තායි එහෙමමයි වෙනසක් දෙන්න කන